ඔයාලට මතක ඇති මීට කාලෙකට කලින් අපි වීඩියෝ එකකින් අරගෙනවා බාවා වැන්ගගේ අනාවකි. මෙතනදී එක අනාවකයකින් කියවුණා ලෝකයේ ප්‍රබල නායකයෙකුට සිද්ධ වෙන විපතක් ගැන. ඉතින් ඇත්තටම මේ වෙනකොට ඒ අනාවකී සිද්ධ වෙලා තියෙනවා. හැබැයි ඒ අපි හිතපු විදිහට නෙමෙයි. වැන්ග කාලෙකට කලින් අනාවකි වලින් දැකපු ඒ විපත මොකක්ද? මේ සිද්ධ වෙලා තියෙන්නේ අපි හීනකින්වත් හිතපු පුද්ගලයාට නෙවෙයි. ඒ නිසායි අපි හිතුවේ මේක ගැන වීඩියෝ එකකින් අරගෙන එනවා කියලා. අනිවාර්යෙන්ම මේ වීඩියෝ එක ඉවර වෙනකම්ම අපිත් එක්ක රැඳලා ඉන්න. ඒවගේම වගේ අදහස පහලින් කමෙන්ට් එකක් විදිහට දාන්නත් අමතක කරන්න එපා. අපේ channel එක තාම subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා bell icon එක click කරන්න අමතක කරන්න එපා. SL Idea ශ්‍රී ලංකාවේ අංක එකේ YouTube නාලිකාව. ලෝකයේ අනාගතය දකිනවා කියන්නේ ඇත්තක්ද? අපිට මේක 100%ක් හරි කියලා කියන්න බැහැ. නමුත් ලෝකයේ පුද්ගලයෝ පළ කරපු ඇතැම් අනාවැකි ඇත්ත වෙලා තියෙනවා. හැබැයි සිම්සන් කාටුන් කියන්නේ එහෙම අනාවැකි කීමක් නෙවෙයි. සමාජ පරිවර්තනය වෙන රටාව බොහොම සියුම්ව අධ්‍යයනය කරලා තමයි මේවා නිර්මාණය කරලා තියෙන්නේ. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජීවිත අවසානය ගැන සඳහන් වෙන්නේ මේ සිම්සන් කාටුන් වල. හැබැයි අපි අද මුලින් කතා කරන්න හදන්නේ ඒ ගැන නෙවෙයි. බාබා වැන්ගාගේ අනාවැකි වල බොහොම පැහැදිලිව සඳහන් වෙනවා ලෝකයේ ප්‍රබල රටක නායකයෙක්ට සුව කළ නොහැකි පිළිකාවක් වැළඳිලා ජීවිතේන අවසානයට පත්වෙනවා කියලා. ලෝකයේ ගොඩක් දෙනෙක් සමාජ මාධ්‍යවල පවා අදහස් පළ කරලා තිබුණේ මේ කතා කරන්නේ එක්ක ඇමරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගැන එහෙමත් නැත්නම් රුසියානු ජනාධිපති වැල්දිමීර් පුටින් ගැන කියලා. මේක ගැන පැහැදිලිව කාලයක් සඳහන් වෙන්නේ නැහැ. ඒ වුණත් බොහොම දෙනෙක් අනුමාන කරනවා මේක 2026ට ආසන්න කාලයක් කියලා. ලෝකයේ ප්‍රබල නායකයෙක්ට හදිසියේ පිළිකාවක් වැනි රෝගයක් වැළඳෙනවා කියලා ඇයිගේ අනාවැකි වල සඳහන් වෙලා තිබුණා. වර්තමානයේ වෙනකොට අපි කවදාවත් හිතන්නේ නැති පුද්ගලයෙක්ට තමයි මේ තත්ත්වය උදා වෙලා තියෙන්නේ. ඒ තමයි ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු. මේ වෙනකොට ඔහුට වයස අවුරුදු 76ක්. 2024 දෙසැම්බර් මාසයේ ඔහු ශල්‍ය කර්මයකට භාජනය වෙලා තියෙනවා. පුරස්ත්‍රී ග්‍රන්ථි ආශ්‍රිත ගැටලුවකට ඔහු මුහුණ දී තිබෙනව විතරක් නෙවෙයි කාලයක් නිහඬව මේ තත්ත්වය පවත්වාගෙන ගියත් පසු කාලීනව සිදු කරපු රූටින් පරීක්ෂාවලදී තත්ත්වය නිහඬව ශරීරයේ ඇතුලේ වර්ධනය වෙලා කියලා හොයාගෙන තියෙනවා. ඒ වගේම මේක මුල් අදියරේ තියෙන බවත් හඳුනාගෙන තියෙනවා. ඒ වගේම වෙන කිසිම ශරීර අවයවයකට මේක පැතිරලා ගිහින් නැහැ කියලා තමයි වාර්තා වෙන්නේ. පසු කාලීනව මොහු රේඩියේෂන් තෙරපි කිහිපයකටත් රහසේම භාජනය වෙලා තියෙනවා. ඒ වගේම දැන් ඔහු ඊටාම හොඳ සෞඛ්‍ය තත්ත්වයක සිටිනවා කියලා අගමැති විසින්ම ප්‍රකාශ කරලා තියෙනවා. ඒ වගේම මෙහෙම තොරතුරු බොහොම රහසිගතව තියාගෙන ඉන්න ප්‍රධානතම හේතුව තමයි ඉරානය සමග සංග්‍රාමය ඒ කාලේ බොහොම තදින් පැවතුන එක. ඒ නිසා මේ ප්‍රචාරය කිරීම නැවතුව බවත් වාතාව නිකුත් කිරීම ප්‍රමාද කළේ මේ නිසා බවත් ඔහු ප්‍රකාශ කරලා තියෙනවා. මේ සිද්ධ වෙන දේවල් දිහා බලනකොට බාබා වැන්ග කියලා තියෙන්නේ සමහර විට ඊශ්‍රායල් ජනාධිපති බෙන්ජමින් නෙතන්යාහු ගැන වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ ලෝක ප්‍රබල නායකයෙක් කියලා ලෝකයා ඩොනල්ඩ් ට්‍රම්ප් ගැන හිතාගෙන මේ අනාවැකි එක්ක සසඳපු දේ වැරදි වෙන්න පුළුවන්. නමුත් සිම්සන් කාටුන් වල පැහැදිලිව සඳහන් වෙනවා ඩොනල්ඩ් ට්‍රම්ප් හදිසියේ ජීවිතෙන් අවසන් වන බව. බාබා වැන්ගගේ අනාවැකියේ සඳහන් වෙන විදිහට මේ ලෝක ප්‍රබල නායකයා පිළිකාවකින් ජීවිතෙන් අවසන් වෙනවා. නමුත් තියෙන තත්ත්වය ගැන සඳහන් කරනකොට ඔහු මේ වෙනකොට 100%ක් සම්පූර්ණයෙන්ම සුවයි වගේම මේ රෝගයෙන් ඔහුට කිසිම ආපදාවක් වෙලා නැහැ කියලා තමයි කියන්නේ. ඒ වගේම අනාගතයේදී ඔහුට ඒ තුලින් අනතුරක් දකින්නත් නැහැ කියලා තමයි වෛද්‍යවරු ප්‍රකාශ කළා කියලා තියෙනවා. සමහර විට වෛද්‍ය අනාවැකිය ඔක්කොම බොරුවක් වෙලා බෙන්ජමින් නෙතන්යාහු හදිසියෙම යම්කිසි ගැටලුවකට මුහුණ දෙයිද? නැත්නම් මාධ්‍යයට අපිට කියන්නේ ඔහු සම්පූර්ණයෙන්ම සෝහනා කියලා බොරුවක්ද? ඒක ගැන නම් අපි කාටවත් කලින් යම්කිසි දෙයක් වෙයි කියලා හිතන්න අමාරුයි. ඒ වගේම බාබා වැන්ගගේ මේ රෝගය සම්බන්ධ අනාවැකියට රුසියානු ජනාධිපති සම්බන්ධ කිරීම නිෂ්ඵල කාර්යයක්. කොහොම වුණත් ලෝක ප්‍රකට නායකයින් ගැන මේ දවස්වල කවුරුත් උනන්දු. ඒ වගේම මෙයාලා ගැන අනාවැකිත් ලෝකේ පළ වෙලා තියෙනවා. එහෙම පළ වුණ එක අනාවැකියක් තමයි බාබා වැන්ග කියලා තියෙනවා 2026 වගේ කාලය වෙනකොට රුසියානු ජනාධිපති කෙනෙක් ලෝක පූජිත චරිතයක් බවට පත් වෙනවා කියලා. ඒ විතරක් නෙවෙයි ඔහු ලෝකයේම බලය අතර ගන්නවා කියලා. ඒ වගේම බටහිර නායකයින්ගේ බලය තව තවත් දුර්වල වෙන බවත් මේකෙන් ප්‍රතිවාදී පිළේ නායකයින් උපරිම ප්‍රයෝජන ලබා ගන්න බවත් අනාවැකි ඉතිහාසයේ සඳහන් වෙනවා. ඇතමෙක් මේක අර්ථකථනය කරනවා පුටින්ගේ බලය ඉදිරියට පැමිණීමක් විදිහට. බාබා වැන්ග වගේ චරිත ලෝක ප්‍රසිද්ධ නායකයින් ගැන කියපුවා අපට අහක දාන විදිහක් නැහැ. මොකද ඉන්දිරා ගාන්ධිගේ අවසානයේ බැරක් ඔබාමාගේ ජයග්‍රහණය වගේ දේවල් ගැන කලින් අනාවැකි පළ කරලා තිබුණා. නොස්ට්‍රඩාමස්ගේ අනාවැකි වල සඳහන් වෙනවා තවත් අපූර්ව ඔහුගේ කවි කියවූ
වූ බොහෝ පුද්ගලයින් මේ 26වෙනි කවිය 2026ට සමානයි කියලා පිළිගන්නවා. මේකේ සඳහන් වෙන්නේ ලෝකයේ ප්‍රබල පුරුෂයෙක් බොහෝ විට ලෝක ප්‍රකට නායකයෙක් වෙන්න පුළුවන්. ජීවිත අවසන් වීමකින් හෝ බලෙන් පහවීමක් සිද්ධ වෙනවා කියලා. ඒ වගේම බොහෝ විට මැද පෙරදිග නායකයෙක් මහදවාලේ ජීවිතෙන් අවසානයට ලක් වෙනවා කියලත් ඔහුගේ අනාවැකි පිළිබඳ අර්ථකථනය කරපු පුද්ගලයෝ කියලා තියෙනවා. මේ කවුද කියන එක ගැන කාටවත් පැහැදිලි අදහසක් නැහැ. මේ ගැන ගොඩක් කතන්දර මිනිස්සු අතර තියෙන නිසා. ඒ වගේම අනාගතයේදී යුරෝපයේ සංග්‍රාම බලය දුර්වල වෙනවා කියලා සඳහන් වෙනවා. ඒ වගේම ආසියාතික රාජ්‍යවල බලය හැම අතකින්ම වැඩි වෙන පදනමක් නිර්මාණය වෙනවා කියලා අනාවැකි අතර සඳහන් වෙනවා කියලා මේ ගැන පර්යේෂණය කරපු පුද්ගලයෝ සඳහන් කරලා තියෙනවා. දැන් මේ සිද්ධ වෙන දේවල් ක්‍රමානුකූලව අධ්‍යයනය කරනකොට ඉන්දියාව වගේ රටවල් ඉහළට එන්න පදනමක් සකස් වෙලා තියෙනවා. කොහොම වුණත් මේ අනාවැකි ගැන ප්‍රවෘත්ති සමාජ මාධ්‍යවල බොහොම ඉහළින් කතා වෙන මාතෘකාව බවට පත් වෙලා තියෙනවා. නමුත් මේ වගේ නිවැරදිතාවය ගැන ඇත්තටම ගැටලු සහගත තත්ත්වයන් පවතිනවා. ඒ කොහොම වුණත් මේ රාජ්‍ය නායකයින්ගේ රෝගය ගැන පැතිරුණු අනාවැකිය ඇත්තටම ඇත්ත වෙමින් යනවා කියලා හිතන්න පුළුවන්. බාබා වැන්ග වගේම නොස්ට්‍රඩාමස්ගේ ඇතම් අනාවැකිත් වැරදුණු අවස්ථා නැතුවම නෙවෙයි. හැබැයි චර්නොබෙල් බලාගාරයේ පියසනේ ඩයනා කුමරීගේ අවසානයේ ඔබාමාගේ ජයග්‍රහණය ඉන්දිරාගේ අවසානය ගැන කලින් පළවුණු අනාවැකි ඇත්තටම සිද්ධ වුණා. කොහොම වුණත් මේ 2026ට අදාළ අනාවැකිවල කියවෙන්නේ ගොඩක් දේවල් ලෝක සංග්‍රාමය සහ නායකයින්ගේ බලය සහ තනතුරු ගැන තමයි. ඒ වගේම ඊශ්‍රායලය වගේ බලවත් මැද පෙරදිග රාජ්‍යයකින් සිදු කරන සමූල අවසාන නිසා රුධිර ගංගා ගලා යනවා කියලත් අනාවැකි අතර සඳහන් වෙලා තියෙනවා. බොහෝ විට මේ ඊශ්‍රායලය කියලා තමයි ගොඩක් දෙනෙක්ගේ අදහස. සාමාන්‍ය කෙනෙක් තමන්ගේ සීමාව ඉක්මවා කටයුතු කරනකොට ස්වභාව ධර්මයේ ඒ කෙනාව මැඩ පවත්වන්න කටයුතු කරනවා. ඒක කොහොමාරි සිද්ධ වෙනවා. සමහර විට ඔයා එදිනෙදා ජීවිතේත් මේ වගේ පුද්ගලයෝ දැකලා ඇති. තමන්ගේ ප්‍රමාණයට වැඩිය තමන්ට දරාගන්න පුළුවන් මට්ටමට වැඩි දෙයක් සිදු කරනකොට ස්වභාව ධර්මයේ විසින් ඒක නවත්වනවා. සමහර විට ඊශ්‍රායල ජනාධිපතිට සිද්ධ වෙන්න ඇත්තෙත් මේ වගේ දෙයක්. ඒ වගේම සමහර විට බාබා වැන්ගගේ අනාවැකිය 100% සත්‍ය වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් අනාවැකියෙන් යම් කොටසක් ඊශ්‍රායල අගමැතිට බලපෑව වෙන්න පුළුවන්. ඉතින් මේත් එක්කම ඇමරිකාවේ ජනාධිපතිට මොන වගේ දෙයක් සිද්ධ වෙයිද කියලා හැමෝම බලාගෙන ඉන්නවා. ඔයා මේ ගැන මොන වගේ අදහසක්ද දරන්නේ කියලා පහලින් කමෙන්ට් එකක් විදියට දාන්න යන්නත් අමතක කරන්න එපා. ඒ වගේම අපේ වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. අපේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක click කරන්න අමතක කරන්න එපා. එහෙමනම් තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තු වෙන්න. අදට මම සමුගන්නවා. ඔබට සුබ දවසක්. ආයුෂ බොහෝ වේවා.